so hard. Hi, welcome to channel. Hi everyone, welcome to our channel. ඉතින් ඔයාලා හැමෝම සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නව නේද? මේ vlog එක ඇත්තට මාසයක් විතර වෙනවා කරලා වීඩියෝ ක්ලිප් ටික මේක අපිට එඩිට් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද මායි දිලුයි දෙන්නම අසනීපෙන් තමයි හිටියේ. ඉතින් අපි කොහමද vlog එක එඩිට් කරගත්තා. ඔයාලට මේ vlog එක ගේන්න ඕන නිසා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි බලමු මේ vlog එකෙන් අපි කොහොටද මේ ඇවිත් තියෙන්නේ කියලා. අපි අද ඇවිත් තියෙන ලෝටස් ටවර් එකට. ඉතින් නිවාඩු දවසක් අපිට හම්බුන නිසා අපි හිතුවා ෆැමිලි එකත් එක්කම ලෝටස් ටවර් එක බලන්න යන්න. මේ තියෙන්නේ අපේ part 1 එක. මොකද අපි එදා දවසේ ගොඩක් තැන් බලන්න ගියා. අපි මං හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලට part 1 එක අරගෙන එන්න. ඉතින් අපි බලමු අද දවස ගෙවුනේ කොහොමද කියලා. ඇත්තටම එදා සෙනගත් වැඩි. මොකද මේ ස්කූල් නිවාඩු දවසොයි සෙනසුරාදාවක් මං සෙනසුරාදා හිරිදා අපිට සෙට් වුණා. ඒ එක්කම තමයි ඊට පස්සේ අපි ඇවිදින්න කරන්න ගියේ. කොහොම හරි එදා වැලන්ටයින් ඩේ එකටත් ලෝටස් ටවර් එක ලස්සන ඩෙකොරේෂන් කරලා තිබ්බා උඩ මේ අර view place එකත් ගොඩක් සෙනග හිටියා. එතන අර චුට්ටක් මේ සෙනග වැඩි නිසා අර කියන්නේ චුට්ට තදබදයක් වගේ තිබුණා. ඒ වගේම අවුව සැරයි ගොඩක්. මොකද අපි එදා යනකොටත් ලෝටස් ටවර් එකට යද්දී 11:12 වගේ වෙලා. ඇත්තරම ටවර් එකේ උඩට ගියාට පස්සේ පොඩි බයක් අර චකිතයක් වගේ හිතට දැනෙනවා. ඉතින් අපි එතන ගොඩක් වෙලා හිටියෙත් නැහැ. අපි ආවා ඇවිල්ලා පික්සල් බූම් එක තියෙන පික්සල් බූම් එකට ගිහිල්ලා ඉඳලා පොඩ්ඩක් වෙලා ඉඳලා මේ අපි කට්ටියත් එක්ක කෝලම් කර ඉඳලා ඉතින් අපි ආයේ ආවා. කොහොම හරි ලෝටස් ටවර් එකේ පල්ලෙහා කියන්නේ එක්සිට් එක හරියම තියෙනවා ෂොප් එකක්. අපි ඊට පස්සේ ගියේ ෂොප් එකට. ඉතින් ආයෙ බලමු අපි එතනට ගිහිල්ලා මොකද කරන්න කියලා. එතනට ගියාට පස්සේ ඇත්තටම පිස්සු හැදෙනවා. මොකද අර පොඩි අයිටම්ස් තියෙන්නේ පොඩි ළමයින්ට. ඒ වගේම අර ලස්සනට ලෝටස් ටවර් එක වගේ හදපු මේ කියන්නේ ස්ටැචුස් තමයි ඔය තියෙන්නේ. ඒ වගේම තියෙනවා ක්ලෝතින් බ්‍රෑන්ඩ් හැමදේම එතන ෂොප් එකේ තියෙනවා. මම හිතන්නේ ගොඩක් අර හෑන්ඩ්මේඩ් අයිටම් තමයි යන්නේ මෙතන. ගොඩක් ට්‍රැඩිෂනල් විදිහට ශ්‍රී ලංකන් ඒවා ඉව කියන්නේ මේ හෑන්ඩ්මේඩ් විදිහට කරන අයිටම් ගොඩක් මෙතන ඒකට මුල් තැන දෙනවා. ඇත්තටම අර වැලන්ටයින් ඩේ එකට මේ ලස්සන ඩෙකොරේෂන් කරලා තිබ්බා. ඒ වගේම දැක්කම ආස හිතෙනවා. කියන්නේ බස්න ෆොටෝ බූත් එකක් තිබ්බා. ඉතින් අපි පොප්කෝර්න් කකා ඒකට ඇවිද්දා. මොකද ලස්සන දේවල් තිබ්බේ. වගේ අපේ නංගිලා ෆොටෝස් ගත්තා. කොහොමද මාත් ෆොටෝස් ගත්තා. මාදිලුයිත් ෆොටෝ ගත්තා. ඒ වගේම බලන්නකෝ එතන මේ නැචරල් විදියට තමයි හැමදේම තියෙන්නේ. කියන්නේ කෙනෙක්ව අර අල්ලගන්න පුළුවන් විදිහට හැමදේම හෑන්ඩ්මේඩ් වලින් මේ කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපිට ෂොප් එකට ගියාට පස්සේ දැනගන්න පුළුවන්. මොකද මාරම ලස්සනයි. ඇත්තට මේ හෑන්ඩ්මේඩ් අයිටම් කොහොමද හැදුවේ කියලා හිතා ගන්න බෑ. සමහර පොඩි අයිටම් තමයි තියෙන්නේ. ඒත් ඒවා ලස්සනයි. ඔය දැන් දිලු අතේ තියන් ඉන්නේ හැලෝවීන් කෙනෙක්. කෙනාට ඒක මාරම කියන්නේ අර හෑන්ඩ්මේඩ් එකක්. මම මුලින්ම කියනවනේ මේව හෑන්ඩ්මේඩ්. මෙතන තියෙන හෑන්ඩ්මේඩ් අයිටම් විතරයි. කියන්නේ හෑන්ඩ්මේඩ් ටී කොෆි හැමදේම තිබ්බා. ඉතින් අපි එතනින් එළියට ආව. මොකද ගොඩක් වෙලා හිටියේ නැහැ. මොකද අපිට තව ගොඩක් තැන් තිබ්බ ඇවිදින්න යන්න. ඉතින් මේ වගේම තව part 2 vlog එකක් ගේන්න තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඉතින් part 2 vlog එකේදී ආයෙත් හම්බෙමු.